එක ෂෙයා කරගන්න ඕනේ කියලා මගේ 2025 මං හදපු විෂන් බෝඩ් එක. ඒ වගේම මොනවද මට එකෙන් අචීව් කරගන්න පුළුවන් වුණ ගෝල්ස් කියලා. හරි. මං ඉස්සෙල්ලම පෙන්නන්න මගේ විෂන් බෝඩ් එක. මේක ඇත්තටම මම හදපු පළවෙනිම විෂන් බෝඩ් එක. ඉතින් මට ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ කොහොමද ඒක කරන්න කියලා. But I did. Okay. See, this is my vision board. මේ තමයි මම හදපු පළවෙනිම විෂන් බෝඩ් එක කිව්වා වගේම. එතකොට අපි දැන් බලමු මේකෙන් මොනවද මට අචීව් කරගන්න පුළුවන් වෙන goals කියලා. හරි. ඉතින් මම පටන් ගන්නම් මෙන්න මේකෙන්. මේ තියෙන්නේ මේක මම ටීචර් කෙනෙක් විදිහට එතකොට ටියුටර් කෙනෙක් විදිහට වර්ක් කරනවානේ. ඉතින් මට ඕනේ වුණා මගේ ටීචිං ස්කිල්ස් වගේම මගේ ක්ලාසස් හොඳට ඩෙවලොප් කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම මේ විෂන් බෝඩ් එකට මෙන්න මේ පික්චර් එක ඇඩ් කරේ. ඉතින් මං හිතුවටත් වඩා හොඳට මට ඒක කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මෙන්න මේ පික්චර් එක මේක තමයි මම මගේ සෙල්ෆ් කෙයාර් වලට එතකොට හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් මේන්ටේන් කරන්න ඕනි. ඒ වගේ දේවල් ඔළුවේ තියාගෙන තමයි මම මෙන්න මේ පික්චර් එක ඇඩ් කරේ. ඒ කියන්නේ අර අපිට කාලයක් යනකොට අමතක වෙනවනේ කන්ටිනියු කරන්න. ඒක නිසා මට ඒක මතක් කරන්න ඕන නිසා තමයි මම මේ පික්චර් එක ඇඩ් කරේ. හිතුවා වගේම ඒක ගොඩක් හොඳට වැඩ කරා. මම හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් මේන්ටේන් කරා. එතකොට මම සෙල්ෆ් කෙයාර් වෙනදට වඩා ගොඩක් හොඳට කරා. ඉතින් මං හිතනවා ඒකත් මං අචීව් කරා කියලා. ඊට පස්සේ මෙන්න මේ පික්චර් එක ඔයගලන්ට හිතන්න පුළුවන් මේකත් විෂන් එකක්ද කියලා. මේ තියෙන මට මීට කලින් කවදාවත් පෙට් කෙනෙක් ඉඳලා නැහැ. ඒක නිසා මට ඕනේ වුණා පුංචි පෝස් එකක් අරගෙන හදන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් මම මෙන්න මේ පික්චර් එක තමයි ඇඩ් කරේ. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. මම මේ වගේම මේ පාටම පෝස් එක දැන් මම ළඟ ඉන්න. දැන් අවුරුදු මුලම තමයි මට යවහම්බුනේ. ඉතින් ඒක දැනටත් මං ගාව ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේක මට ඕනේ වුණේ අර හොඳ කොන්ෆිඩන්ස් එකක් ඇතුව එතකොට මගේ ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න ඕනි කියලා තමයි මම මෙන්න මේ පික්චර් එක ඇඩ් කරේ. කියන්නේ මගේ ස්පෝකන් ස්කිල් එක ඒ දේවල් වලට. ඊට පස්සේ මේ තියෙන්නේ අර මං කිව්වා වගේ හොඳ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න ඕනි. හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් මේන්ටේන් කරන්න ඕනි කියන එක අයිඩියා කරගෙන තමයි මම මෙන්න මේ පික්චර් එක ඇඩ් කරේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන TikTok ඒ වගේම YouTube මට ගෝල් එකක් තිබුණා මේ අවුරුද්දේ සෝෂල් මීඩියා වලට හොඳ කන්ටෙන්ට්ස් හදලා දාන්න ඕනි කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මට ඕනිකම තිබුණා YouTube channel එකක් පටන් ගන්න. මම පටන් ගත්තා but I couldn't continue that. ඒත් මට ඒක කන්ටිනියු කරගන්න බැරි වුණා. හේතුව ඒක මගේ දුර්වලකම. මං වීඩියෝස් 4ක් විතරයි තාම එකට දාලා තියෙන්නේ. ඉතින් it's okay. මට ඕනේ වුණේ channel එක හදන්න ඒ ටික කරන්න. I did it. ලබන අවුරුද්දේ නම් මං අනිවාර්යෙන්ම මේකට හොඳ කන්ටෙන්ට්ස් දාලා ඒ දේවල් ටික හොඳට මේන්ටේන් කරගන්නවා. එතකොට ඒක කියන්න පුළුවන් බාගෙට වගේ කරගත්තා ඒ දෙක. ඊට පස්සේ මට ඕනේ වුණා හොඳ රූම් මේකෝවර් එකක් කරන්න. ඉතින් මං ඒකත් කරා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මට ඕනේ වුණා මං කරන ඩිග්‍රී එකට අමතරව තව ලෝ ඩිග්‍රී එකක් පටන් ගන්න. I did it. මං ඒකත් කරා මේ අවුරුද්දේ. ඒක තමයි මගේ ලොකුම achievement එක මේ අවුරුද්දේ කරපු. ඒ කියන්නේ මගේ ඩිග්‍රී එක ස්ටාර්ට් කරපු. මොකද ඒක ගොඩක් කාලයක් තිස්සේ මට තිබ්බ හේන. Finally I did it. And this one මේකත් අර social media contents වලට අදාළව තමයි මම ඇඩ් කරේ. හොඳ contents හදනවා කියන්නේ කොළුවේ තියාගෙන. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ මගේ self care. ඒ කියන්නේ self love වලට මම ඇඩ් කරපු picture එකක් මේක. මෙන්න මේ දෙකම එතකොට මට ඕනේ වුණා මාව ගොඩක් හොඳට බලාගන්න මම ආස කරන දේවල් මට දෙන්න මට ආදරය කරන්න මම ඇත්තටම ඒකත් ගොඩක් හොඳට කරා. ඊට පස්සේ මේ පික්චර් එක මම ඇඩ් කරේ මගේ රිලේෂන්ෂිප් එක ફોකස් කරගෙන. ඉතින්
මං හිතනවා එකක් මං හොඳට කරා කියලා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගලන්ට පේන ඇති මම නිකන් ගෙදරක වගේ පිච්ච එකක් ඇඩ් කරලා තියෙනවා. මට ඕන වෙනවා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අපේ ගෙදර පොඩක් රිපෙයාර් කරලා අපව අලුත් වෙනස්කම් ටිකක් කරන්න. ඉතින් අවුරුද්ද අවසන් වෙනවත් එක්කම මම ඒකත් පටන් ගත්තා. එතකොට ඒක තාමත් කන්ටිනියු වෙනවා. but I did it. මම ඒකත් කරා කොහොම හරි. මේකත් රිලේෂන්ෂිප් එකට අදාළව මම ඇඩ් කරපු පික්චර් එකක්. ඊට පස්සේ මෙන්න මෙතන මේකත් මට ඕනේ උනේ පීස් එක. ඒ වගේම self love focus කරලා තමයි මම මේ පික්චර් එකත් ඇලුවේ. ඊට පස්සේ money මට ඕනේ වුණා හොඳට earn කරන්න. මං ගිය අවුරුද්දට වඩා ඇත්තටම earn කරා. I am really happy about that. ඒ කියන්නේ මං earn කරන්න පටන් ගත්තා. මං හිතන්නේ ස්ටාර්ට් එක තමයි තාම තිබ්බේ. but it's good. ඒකත් හොඳට උනා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති මම ඇඩ් කරලා තියෙනවා නිකන් healthy foods වගේ දේවල්. I couldn't do that. මට ඒක නම් කරන්න බැරි වුණා. but I tried. මම උත්සාහ කරා. ඒත් ඒක continue කරන්න මට ඇත්තටම බැරි වුණා. and my weight loss journey මෙන්න මෙතන මගේ weight එක loss මේ අඩු කරගන්න gym routine එකක් කරන්න ඒ දේවල් මට ඇත්තටම ඕනේ වුණා. මම start කරා සමහර තැන්වලදී. හැබැයි මගේ උනන්දුව නැතිකම නිසා සහ I don't know මං හිතන්නේ මට වොමනාව තිබුණේ නැහැ. සමන් ඒකට ලොකුවට මහන්සි වුණෙත් නැහැ. ඒකත් එක්ක මට ඒක කරගන්න බැරි වුණා. හැබැයි ඊළඟ අවුරුද්දේ නම් මං අනිවාර්යෙන් ඒක වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරනවා. So I couldn't do that and this is for reading. මේක මං ඇඩ් කරේ මට අලුත් පොත් ගොඩක් ගන්න ඕනිකම තිබුණා. එතකොට හොඳට කියවන්න ඕනිකම තිබුණා. මං ගොඩක් කියවන්න කැමති කෙනෙක්. ඉතින් මං ඒකත් ඇත්තටම මේ අවුරුද්දේ ගොඩක් හොඳට කරා. මං ආස විදිහේ පොත් ගන්න මට පුළුවන්කම ලැබුණා. සහ මං හිතුවට වඩා පොත් ප්‍රමාණයක් මට හොඳට කියවන්න පුළුවන් වුණා. ඉතින් I'm really happy about that. ඊට පස්සේ මේක this is for hydration. මේක මම ගත්තේ ඒ කියන්නේ වතුර ටිකක් වැඩිපුර බොන්න ඕනි කියලා මට මතක් කරන්න. ඒකත් හොඳ ගෝල් එකක් ඇත්තටම. ඉතින් මං හිතනවා මං ඒකත් ඇත්තටම හොඳට කරා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නැත්තම් මං සාමාන්‍යයෙන් එහෙම කම්මැලි කෙනෙක්. හැබැයි මං නිතරම වෝටර් බොටල් එකක් ළඟ තියාගෙන වෙනදට වඩා ප්‍රමාණයක් මට කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මෙන්න මේක මට ඕනිකම තිබුණා. මං ඇත්තටම මීට කලින් iPhone එකක් පාවිච්චි කරපු කෙනෙක් නෙමෙයි. Apple phone එකක් මං ගාව තිබුණෙම නැහැ. ඒකට මට ඕනේ වුණා මං පාන්සි වෙලා හම්බ කරපු දෙයකින් මට කියලා Apple phone එකක් ගන්න. එතකොට මං ඒකත් ඇත්තටම කරා. Apple phone එකක් ඒ වගේම smart watch එකක් මං ඒ දෙකම achieve කරා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේක මම ඇත්තටම මට මං ගොඩක් ආසයි කවුන්සලින් එතකොට සයිකොලොජි ස්ටඩි කරන්න. මට ඕනිකම තිබුණා කවදා හරි මේ අවුරුද්ද ඇතුළත සයිකොලොජි ස්ටඩි කරලා මට ඕනිකම තිබුණා කවුන්සලර් කෙනෙක් වෙන පාත් එකට යන්න ඕනි කියලා. හැබැයි මගේ ලෝ ඩිග්‍රී එක ස්ටාර්ට් කරනවත් එක්කම මට ඒ තිබුණ ගෝල් එක චුට්ටක් පස්සට දාන්න වුණා. මොකද ඔක්කොම එකපාර කරන්න බැරි නිසා මම දැන් ඩිග්‍රීස් දෙකක් කරනවානේ. ඒකත් එක්ක මට තව දෙයකට අවධානය යොමු කරන්න බැරි නිසා. හැබැයි මං හිතනවා මට ලැබෙන අවුරුද්දේ ඒකත් අචීව් කරගන්න පුළුවන් වෙයි කියලා. It's okay. ඊට පස්සේ මම මෙන්න මෙතන මං ඇඩ් කරලා තියෙනවා මට ඕනිකම තිබුණා. කියන්නේ මම සාමාන්‍යයෙන් ඉස්සර ගොඩක් මූවිස් එකම බලපු නැති කෙනෙක්. ඒ කියන්නේ මූවි ඩේට්ස් වලට යන්න. එතකොට ඒ ගැන පොඩ්ඩක් කියන්නේ සෙල්ෆ් ලව්ම තමයි. ඉතින් මං ඇත්තටම මේක දැන් ආසාවෙන් කරන දෙයක්. මම මූවිස් බලනවා, පොත් කියවනවා. මේ හැමදේම මම මගේ විෂන් බෝඩ් එකට එකතු කරලා තිබිච්ච දේවල්. මං හිතනවා මේකේ තිබිච්ච හැමදේම වගේ කිව්වා මම. එකක්වත් මිස්ුනේ නැහැ. ඉතින් මං කිව්වා වගේම ඒ කියන්නේ
ගෝල්ස් කියලා කියන්නේ එතකොට මේ විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ ඇත්තටම මැජික් එකක් නෙමෙයි. මම ඒක අනිවාර්යෙන්ම කියන්න ඕනේ. දැන් ඕගලන්ටම පේන්නේ නැතිනේ. මේකට මම ඇඩ් කරපු ගෝල්ස් වගේම මම ඇචීව් කරපු ගෝල්ස් වගේම මට ඇචීව් කරන්න බැරි වෙච්ච ගෝල්ස් උත් කීපයක්ම තිබුණා. because I didn't do anything. මම කිසිම දෙයක් කරේ නෑ ඒ වෙනුවේ. so I couldn't do that. ඒක නිසා මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. එතකොට අපි දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්නේ නැත්නම් ඒ වෙනුවෙන් උනන්දු වෙලා වැඩ කරන්නේ නැත්නම් කැප වෙන්නේ නැත්නම් අපිට ඇත්තට මේක කරන්න බෑ. අපි විෂන් බෝඩ් එක පාවිච්චි කරන්නේ මෙන්න මේ විෂන්ස් ටික අපිට තියෙනවා. මේ වෙනුවෙන් අපි මහන්සි වෙන්න ඕනි කියලා මතක් කරගන්න විතරයි. නැතුව මේක මේ හදපු ගමන් මෙන්න මෙහෙම කරලා ඇචීව් කරන්න මේ හැම එකක් මිෂ්ට වෙන්න මේක මැජික් එකක් නෙමෙයි. එතකොට මැජික් එක තියන්නේ අපි අතේ. අපි තමයි ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. අපි තමයි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. මම හදපු පළවෙනි විෂන් බෝඩ් එක මේකේ ගොඩාක් දුර්වලකම් තියෙනවා. ඒ කියන්නේ මම කිසිම කියන්නේ මට අර ඕනේ ගෝල්ස් ටික ඔක්කොම දැම්මා මිසක මම මේවා කිසිම ඩිවයිඩ් කිරිල්ලක්වත් කිසිම දෙයක් කරේ නැහැ. නිකම් මට ඔහෙ මෙන්න මේ දේවල් ටික මම කරනවා කියන එක ලොකු හීනක් නෙමේ. සමහර ඒවා හරි පුංචි දේවල්. හැබැයි මං ආස වෙච්ච දේවල්. ඉතින් මං ඒ දේවල් ටික දාලා මේ පික්චර්ස් ටික මේවා කරලා මට නිතර පේන මේ දේවල් ටික තියාගත්තා. එතකොට මම දකිනවා මට මේ වෙනුවෙන් වැඩ කරන්න ඕනි. මං ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි. මෙන්න මේ දේවල් තියෙනවා. මේ ගෝල් එක ඇචීව් කරාට පස්සේ මම මෙන්න මේ ගෝල් එකට යන්න ඕනි කියන එක මගේ ඔළුවේ තිබුණා. එතකොට මේ විෂන් බෝඩ් එක හදන්න කිසිම රූල් එකක්වත් මෙන්න මේම කරන්න ඕනි කියලා එකක් නැහැ. ඒක ඔයාන් තමයි තීරණය කරන්න ඕනේ. ඔයා තමයි දන්නවා ඔයාගේ ගෝල්ස් මොනවද, ඔයා කැමති දේවල් මොනවද, ඔයාගේ වීක්නස් මොනවද. එතකොට ඒ දේවල් දැනගෙන ඔයා තමයි ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ඔයා තමයි විෂන් බෝඩ් එක ඔයාට ඕනි විදිහට හදන්න ඕනේ. ඉතින් මේක කොච්චර ප්‍රමාණිකින් හදනවද, මේක මේ විදිහ බෝඩ් එකක් හදනවද, එහෙම නැත්නම් ඩිජිටල් විෂන් බෝඩ් එකක් හදනවද, ඒ හැමදේම තියෙනවා ඔයාගේ අතේ. ඉතින් මට මතක් කරන්න ඕනේ වෙච්ච එකම දේ තමයි this is not a magic. මේක මැජික් එකක් නෙමෙයි. ඔයා මේ වෙනුවෙන් වැඩ කරොත් අනිවාර්යෙන් ඔයාට ඔයාගේ ගෝල්ස් වලට යන්න පුළුවන්. හැබැයි දැන් මම ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක this is really good. මේක අපසට හැරිලා බලද්දි I'm really happy about myself. මට මං ගැන මාර සතුටුයි. මොකද මෙන්න මේ goals ඇත්තටම මේකේ තියෙන භාගයකටත් වඩා දේවල් මම achieve කරලා තියෙනවා. එතකොට මට ඊළඟ අවුරුද්ද පටන් ගන්න ඒක ඇත්තටම හොඳ මොටිවේෂන් එකක්. දැන් මම දන්නවා මම මේ අවුරුද්ද අවසන් වෙනකොට ඉක්මනට විෂන් බෝඩ් එකක් හදා ගන්න ඕනේ. ඒක ඇත්තටම හොඳ මොටිවේෂන් එකක්. ලබන අවුරුද්දේ ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ඕනි කියන එකට ගොඩක්ම හොඳ මොටිවේෂන් එකක්. එතකොට මට මාර සැටිස්ෆැක්ෂන් එකක් දැනෙනවා. ඒක දිහා පොව හැරලා බැලුවට පස්සේ මං ගැන මාර සතුටක් දැනෙනවා. so ඔය අනිවාර්යෙන් මේක try කරන්න ඕනේ. ඔයා කරන්නේ නැත්නම් ඒ feeling එක විඳින්නම ඕනේ. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලා බලන්න විෂන් බෝඩ් එකක් හදන්න try කරන්න. ඔයාගේ goals එකින් එක මොනවද කියලා අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් ඔයාට ඇත්තටම ඔයාට achieve කරන්න පුළුවන්ද කියන එකත් අවබෝධ කරගෙන අනිවාර්යෙන් ඔයාගේ 2026 2026 වලට ඔයාගේ විෂන් බෝඩ් එක හදන්න. එතකොට මං පරන්දු වෙනවා ඔයාට මගේ 2026 විෂන් බෝඩ් එක හදන වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අරගෙන එනවා කියලා මං ඒක දැනටමත් ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වීඩියෝ එකනොත් මම ඔයාට කියලා දෙන්න කොහොමද මේ විෂන් බෝඩ් එක මම මේ සැරේ හදන්නේ කියලා. අනිවාර්යෙන්ම ඔයාගේ goals achieve කරගන්න ලෑස්ති වෙන්න 2026ට යන්න විෂන් බෝඩ් එකත් එක්ක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.